අක්කේ ආරංචි ආව හැටියෙම එන්නේ ඉතින්. කොහේද බයිසිකලේ පෙට්‍රල් තිබ්බේ නෑනේ. මේ බොහොම අමාරුවෙන් පෙට්‍රල් හොයාගෙන ගහගෙන ආවේ. කොහොමද? කොහොමද? මම උදේ කෝල් කරානේ අක්කට. අක්කා ආන්සර් කරෙත් නෑ. පුතා ආන්සර් කරෙත් නෑනේ. ඇයි? ඇනගෙනද? මං කිව්ව පිළිවෙලට අක වැටි කරාන මේ විදි කොල්ල පාස්නේ. අක්ක කොහෙද අක්කට ඉතින් මා විශ්වාස නෑනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ අක්කා. ඔය ත්‍රිවිල් කට්ටක් හරි හොයලා දෙන්න තියෙන්නේ. අක්කලට ඉතින් සල්ලි තියෙනවනේ. අපි කිව්වා ඉතින් ඔව් බොහොම වෙයි කියලා. අක්කට ඉතින් කොහෙද අපිට වඩා ළමයි වඩකුණානේ. ඒ තුන අක්කට හොඳට විශ්වාසද? අක්ක බැලුවද නැත්තම් කොල්ල කියපේකද අක්ක ඇහුවේ? ඒ තුන කොහොමද කොහොමද මම අඹරුල නැන්ද? අතේ අම්මෝ මම හොර ගුරාගේ බලන්න. ඒත් මං කියනකොට තව පාරක් බලන්න හරියට මේ තුනක්ද කියලා. මම මේ අහගෙන හොර අංක වගේකුත් ඇවිල්ලා කියලා රිසල්ට් ෂීට් වෙනස් කරන. පිස්සුද? මම අක්කේ කොල්ලව පහත් කරන්නේ. කවුද දන්නේ ඉතින් ඒ තුනක් ඒ ප්ලස් තුනක් ඇවිල්ලාද කියලා. ඒ ප්ලස් ආවොත් ඉතින් ලංකාවේ කැම්පස් යන්න ඕනේ නේ පිට රටකටම යත හැකිනේ. දැන් ඉතින් අක දිගටම ගණනද කල්පනාද? අක්කල ඉතින් හරි අමාරු වෙන්නේ ගැන්නුවේ. එහෙම එකේ ඉතින් දැන් ඇති නේද? ඒ ලෙවල් පාස් වුණා කියන්නේ නැතිනේ ජීවිතේට. දැන් ඉතින් මොකක් හරි රස්සාවකට තල්ලු කරන්න තියෙන්නේ. ඔය රසය කොහෙන් හරි කෙල්ලෙක්ව බන්දර දීලා. එච්චර. ජපඩේවල් අක්කලට පිස්සුද? මෙහෙවල මෙහි පිල්ලම ගහන වෙලාව ඇති මේ කොල්ලෝගේ ජීවිත විනාශෙන අක්කලට පිස්සුද මේ ජපානය යවන්නේ මගේ හදවත උණුනා අක්ක කිව්ව කතාවට මට අපිට ප්‍රෙෂර් එන්නේ. එහෙම කරන්න එපා. අක්කගේ දරුවෝ තමයි මගේ දරුවෝ. අක්ක මේ පිස්සු කතා කරනවා ජපානය යවන්නේ. මේ ජපාන අක්ක කොහොම යවලි වෙලා අන්තිමේදී ලාගේ සුද්දේ කර ගහගෙන ළමයි දිනෙකුත් උස්සන්වත් අක්ක මොනද කියන්නේ අනිත් එක ජපාන වගේ රටවල එක ලෙටර් එක තියෙනවලු එක ගෑනුන් ගෙල්ල බොහොම නක්කට පිස්සු අක්ක මේ මොනවද කරන්නේ හතර අපි අයියෝ අපි පරම්පරාවටම මූණි දැලි ගන්නද යන්නේ අක්කේ මෙන්න මේ මොකක් හරි බලන්න අයියෝ ජපාන් ගියවත් නම් ඉවරයි මොන් ගොඩේ මාරයි අම්මා රනිත් ගුරා ගාටවත් ගිහලා නෝල් දෙක තුනක්වත් පන්නන්නන්නේ මේ මොඩ අම්මන්ටත් එක්ක ඔහොම ඉඳපන් උඹ වල්ලන්න දැන් දැල් දාන්න එපා රිසල්ට් ඇවිල්ලා ගාම් පැය ගාණක් ගියේ නේ උඹට ගහදී නූට්ස්නේ බලපන් දැන් ඉතින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ඒ කැම්පස් කෙරුවාව නම් හරියන්නේ නෑ බං අවුරුදු ගාණක් එක්ක තැන නාකි වෙනවනේ අර සුමන සිලියක්කට පිස්සු හැදෙන කැම්පස් ගිහින් ඉගෙනගෙන වැඩි වෙලා තොටත් ඒකමද ඒ නිසා දැන් ඉඳන් මොකක් රසාවක් හොයාගනි තාත්තරින්ග මොනවද කිව්වේ සිස්සත් පාස් වෙච්ච එක මම බයිසිකල් කට්ටක් ගෙනල්ලා දුන්නා ඕලෙල් පාස් වෙච්ච එක මම ලැප්ටොප් එකක් ගෙනල්ලා දුන්නා දැන් ඉතින් ඒලෙල් පාස් වෙච්ච නිසා හෙලිකොප්ටර් එකක් ගෙනත් දෙන්න කිව්වා හානේ මට මොකෝ උන්ට මෙච්චර මෙහෙම කරන්න කොහෙද තියෙන සල්ලියක්ද මන් දන්නේ පොලිසියට 119 ගන්න නැත්තම් කුඩු එකන දන්නේ අපිට හොරෙන් අක්ක උනත් මොකෝ කෙනෙක් කරින් යන්න අnder කේක් වගේක් තියෙනවා මගේ එහෙම කිසි ඉරිසියාවක් නැහැ බා නීති විරෝධී දේවල්වලට අපි ඉඩ දෙන්න හොඳ නැහැ අපේ අනාගත පරම්පරාව රැක ගන්න ඕනේ